හෙල්ලෝ ප්‍රන්ස් මං ඔල සාදරය පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් මං අද ප්ලේ කරන්න යන්නේ හොරර් ෆාම් කියන ගේම් එක තමයි. ඉතින් මේක මගේ YouTube channel එකෙන් ගිහලා පළවෙනි වීඩියෝ එක. හොඳයි නම් like කරන්න, subscribe කරන්න මතක ඇතුව මාව. හරි ප්‍රන්ස් එහෙනම් අද Halloween day එක. හරි දැන් Halloween day කින්ද ලියුමක් තියලා ගිහලා තියෙනවා. අම්මා තමයි ලියුම තියලා ගිහලා තියන්නේ. උදේ කෑම කණ්ඩලු ජෙනි විසිට් එකක් තියලා ගියාලු. ඒ කියන්නේ ලියුමක්. ඒකත් බලන්නලු. ඒක තියෙන්නේ කෑමේසි උඩලු. හරි අපි යන් ඉස්සෙල්ලම කෑම කමු. හරි කෑම ගෑවා. දැන් අපි ලියුම බලමු. මේකේ කියන්නේ එයා අද Halloween day කින්ද යනවලු හොරර් ෆාම් එකට. හොරර් ෆාම් එක නෙමෙයි ඒක වට්ටක්ක ෆාම් එකට. වට්ටක්ක ෆාම් එකට අපිටත් එන්නලු. එයා ගිහලා තියෙන බයිසිකලේ. ඉතින් මාත් අද යනවා බයිසිකලේ. ඒත් මට යන්න බයිසිකලේ නෑ. ඒකින්ද මගේ බයිසිකලේ කැඩිලා තියෙන්නේ. ඉතින් කැඩිච්ච මගේ පොඩි කාලේ බයිසිකලේ මං හදාගෙන යනවා. ඔය දැක්කන් ප්‍රින්ස් ලස්සනට අපේ අම්මා සරසර කොහේ හරි ගිහිල්ලා තියෙන්නේ. අම්මා ටවුන් එකට යන්න ඉතින් මං හිතන්නේ. හරි ප්‍රින්ස් මෙතන පල්ලිය තියෙනවා. මේ තියෙන අපේ පාර. හරි මේ තියෙන අපේ කාර් එක දාන තැන. මේ තියෙන මගේ කැඩිච්ච බයිසිකලේ. හරි ප්‍රින්ස් මේ තියෙන්නේ එක රෝදයක්. ඒ රෝදේ හයි කරගමු අපි පිටිපස්සට. හරි ඉතුරු ටික තියෙන්නේ අල්මාරියේ දාලා අරන් තියලා. හරි ප්‍රෙන්ඩ්ස් ඉතින් අපි අල්මාරියෙන් ගමු. දොර ඇරියා. චේන් ඔයිල් එකයි පොම්පෙයි අනිත් රෝදේ. හරි ප්‍රෙන්ඩ්ස් දොර අපි මන්ට ගිහිල්ලා වැඩේ කරගමු. හරි ප්‍රෙන්ඩ්ස් එහෙනම් ඉතර රෝදේ තයි කරගත්තා. අපි හුලං ගහ ගන්නත් ටයර් වලට. හරි ඊපස්සේ හුලං ගහලා දැන් ඉස්සරහට ගහගමු. හරි ප්‍රෙන්ඩ්ස් දැන් අපි ඔයිල් දාගනිමු. චේන් එක මලකට ගහලා තියෙන බං ඒකයි මම ඔය ඔයිල් ටිකක් දාන්නේ. නැත්තම් බයිසිකලේ හරියට පාදින්න බෑනේ. හරි ප්‍රෙන්ඩ්ස් එහෙනම් අපි යන් වට්ටක්ක ෆාම් එකට. හරි ප්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Play Store එකෙන් හොරර් ෆාම් කියලා ගහලා MB 53ක් වගේ පොඩි ගානකට සුපිරිම ග්‍රැෆික්ස් එක සුපිරි ගේම් එකක් තමයි. ආයේ 1GB RAM මේක උනත් ප්ලේ කරන්න පුළුවන්. හරි එහෙනම් මම ආවා පම්කින් ෆාම් එකට. වට්ටක්ක ගොවිපලට. ඉතින් බයිසිකලේ මෙතනින් තිබ්බා. කොහමද ගෑමර් දිනවනේ බයිසිකලේ. හරි මේ තියන්නේ ජෙනීගේ බයිසිකලේ. හරි ඔය ජෙනී පේන්න නෑ. ජෙනී කාකෙක් යනවා. මෙතන මොකක් හරි සීන් එකක් කියලා තියෙනවා. මට පොඩ්ඩක් අල්ලන්නේ නෑ වටපිටාව. මේ වාරෙලු අපේ පාරේ වාහන යනවා බං. ගණන් ගන්න එපා පොඩ්ඩක්. මම වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න ගත්තී මේ කාලා කන්නේ පාරේ. හරිද? හරි ප්‍රෙන්ඩ්ස් එහෙනම් ඔය වාහන සද්ද ගණන් ගන්න එපා බං. මම මේ රෙකෝඩ් කරන්නේ රෑ. අතනත් පැටලෙනවා බං. පළවෙනි වීඩියෝ ඒකින් තමයි මචං ඔයාලට මාස් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වැරදි හදාගන්න උදව්වක් කරන්න කියන්නේ. මගේ බෙල්ල කපනවලු හවුන. ඒ ඉඳ පණ එපා කියලා දුම්බා. ඔය බං බෙල්ල කපනවට කැමති. හරි මචං මූ මාව දැක්ක දැන් දුවන්න තමයි තියෙන්නේ. හරි දුමු පණ එපා කියලා. හරි ප්‍රෙන්ඩ්ස් මෙහෙ යනවා. මම මෙහෙ යනවා. බලන්න ප්‍රෙන්ඩ්ස් ගත ගන්න ටොයිලට් එකේ ටොයිලට් කරලා වතුර ගහලා නැහනේ. මුනේ ජරා සතෙක් කොයි. මෙන්න මේ වලවල් ටික අරගෙන තමයි තියෙන අපිට සාවලෙන්. මේ වලවල් වල කෑලි වගේක් තියෙනවා. ඒවා ටික හොයාගෙන ඉතුරු ටික මං කරලාම පෙන්නන්නම් පස්සේ. හරි ප්‍රෙන්ඩ්ස් මේ වලත් අරගම අරු වෙන්න කලින්. ඒකෙත් මුකුත් නැහැ බං. අරු වෙනවා. හරි ප්‍රෙන්ඩ්ස් දුවන්න තමයි තියෙන්නේ. මම මාව දැක්කා. අප පොඩ්ඩෙන් අල්ල ගන්නවා. නූලෙන් කැපුණේ. හරි ප්‍රෙන්ඩ්ස් එහෙනම් අපි කැපුමු ෂණික පටස්. හරි වට්ටක් යනවා. මම මෙහෙ යනවා. සෙන්ද මූට මාව වැඩි පේන්නේ නැද්ද වන්ද? හරි ප්‍රෙන්ඩ්ස් අපි මේ වලත් අරගමු. අඩෝ ෂි
ඒකෙත් මුකුත් නැහැ කියහන්කෝ. වට්ටක් කෑම ආයෙ දැක්කා. දැන් දුවන්න තමයි තියන්නේ ආයෙ. හරි ෆ්‍රෙන්ඩ්ස්. දිව්වා අල්ලගන්න නැති වෙනේ මූ මාව. හරි ෆ්‍රෙන්ඩ්ස්. මං දිව්වා මෙන්න මූ මෙතන පොඩි. දුවන්න තමයි තියන්නේ අපෝ. අයියෝ මේ කාකන්ද පස්සෙන් එළවනවනේ බාන්න. වට්ටක් ඔළුව පාඩුවේ ඉඳපන්කෝ. ඕ මූ පේන්න නෑනේ. හරි ෆ්‍රෙන්ඩ්ස්. හරි ඌ හරින් යනවා. හරි ඌ හෙට යනවා ආයි. මේ අපිට තනකොළස්ස හැංගුණා මේ ගේම් එකේ මෙහෙම නැමිලා. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් තව මොනවද හරගන්න තියෙනවද බලන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඒකේ කැලලක් තියෙනවා එළම තමයි. හරි ෆ්‍රෙන්ඩ්ස් යනවා ඉක්මනට මේ කැලලක් ජමු. ඉක්මනට මේ වලත් අරගමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඒකේ අලගෙඩිය තියෙනවා ඒකත් ඕන වෙනවා අපිට බාන්න. අලගෙඩිය ගමු. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි මේ වලත් අරගමු. රු ප්‍රේන්ඩ් නැති එකේ උපරිම ප්‍රයෝජන ගන්න බෑවා. ඌ આવුත් පේස් වැඩි. අන්න එනවා කියද්දිම ගල් මූසලයා නෙමෙයි මූ වට්ටක් කොළුවා. ඵලයන් ඔන්න ඔය බයිදියානේ. මෙන්න બોලේ මූ ආයෙනවා. අයියෝ මූත් එක්ක වැඩක්වත් කරගන්න බෑනේ බා. හරි මේකත් අරගමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඒකෙත් මුකුත් නැහැ. හරි අරුවා එනවා. අපි නැමිලා හැංගෙමු මෙතන. හරි ෆ්‍රෙන්ඩ්ස් ඌවා යනවා. මම ඒක පිට මේ වල හාර ගන්නවා. අඩෝ ෂික් බං. නෑ බං ඒ කෑල්ලක් තිබිලා. ඒ කෑල්ලක් ගත්තා. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි මේ කෑලි ටිකෙන් දැන් වැඩේ කරලෙමු. ඕ අරුණන් දැන් පේන්න නෑ අර ඉන්නේ. හරි ඌ මෙහෙන් එද්දි මම මෙහෙන් යනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි මේ තියෙන්නේ උගුල හදන විදිය. මේ උගුලක් හදන කෑනේ බා. වලස් උගුල් තියෙන්නේ ඒව තමයි මේ. හරි තව කෑලි දෙයක් වුණා මෙතන කෝබාර් එක තියෙනවනේ. හරි අන්න ෆ්‍රෙන්ඩ්ස් වට්ටක් කොළු යනවා. පොඩ්ඩක් මට වචන පැටලෙනවා ගණන් ගන්න එපා. මේක මගේ පළවෙනි වීඩියෝ එකකින් දා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඌ හෙට යද්දී මට මේ වලක් කාර ගන්න පුළුවන් වේද කියලා බලමු. හරි පුළුවන්. ෆ්‍රෙන්ඩ්ස් ඒකෙත් කෑල්ලක් තියෙනවා ගොඩම තමයි. ෆ්‍රෙන්ඩ්ස් ඌ යනවා. මම මේ කෑල්ල ගන්න ඉක්මනට. ෆ්‍රෙන්ඩ්ස් දැන් අපිට ලොකු වැඩක් තියෙනවා කරන්න. උගුල හදාගත්තාට පස්සේ ගේම් එකේ කොටසක් ඉවරයි. ඉතුරු කොටසෙත් වැඩ තියෙනවා. අරු කොහෙද ගියේ? හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් ඉක්මනට මේක දාගමු අපි. හරි ෆ්‍රෙන්ඩ්ස් උගුල හදලා ඉවරයි. මූ වට්ටක් කොළුවෙක් වුණාට මූ කන්නේ අල. ඒකින්ද අපි අල ගෙඩිය තියලා උගුල අතර අරගෙන දැන් පොඩ්ඩක් බලමු මූ වෙනවද කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස් මූ නම් වැඩි පේන්න නෑ. අපි මේක මෙන්න මෙතනින් දාගමු. දැම්ම ෆ්‍රෙන්ඩ්ස්. ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මං ඇංගිලා ඉන්නේ මූ අත දැම්මා. හරි. අතට හරි වැඩේ බා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මං කැත්ත ගන්නම්. විසි කැත්ත දෑ කැත්තනේ. දෑ කැත්ත බං සෝරි ඉතින් වචනත් පැටලෙනවා. කියන්න ඕන එක නෙමෙයි කියන්නේ. ඉක්මනට කපමු මේක. හරි ෆ්‍රෙන්ඩ්ස් අරු පිස්සු බල්ලා වගේ දුවනවා අතරින්ද නින්දද මන්ද. හරි ෆ්‍රෙන්ඩ්ස් ඒක කපල ඉවරයි. දැන් දුවන්න තමයි තියෙන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඌ පිස්සු බල්ලෙක් වගේමයි දුවන්නේ. ඌ දැන් ඔය මාව හොයන්නේ. දැන් පොඩ්ඩක් ගේම් එකත් අමාරු වෙනවා ඌ දුවන ඉඳ ඔය එහෙට මෙහෙට. බලන්න ෆ්‍රෙන්ඩ්ස් ඌගේ ස්පීඩ් එක ඉස්සල්ලා වගේ නෙමෙයිද? ඌට නිකන් යකා ගහලා වගේ දුවන්නේ. ඔය ෆ්‍රෙන්ඩ්ස් දැක්කනේ ඌගේ ස්පීඩ් එක. හරි
හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් ගේම් එක ඉවර කරන්න තමයි හදන්නේ අපි. දුවපන් අල්ලගත්තොත් ඉවරයි ගේම් එක ඉවර කරන්නම ගිහිල්ලා. හරි ෆ්‍රෙන්ඩ්ස් මෙහෙන් එනවා. අපි පොඩ්ඩක් ඉවසලා ගේම් එක ඉවර කරමු. සමුත් එක්ක බෑ ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න දැක්කද මං කිව්වේ. උමා දැක්කද? දැන් දුවන්න තමයි තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. හරි ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න. අම්බෝ නූලෙන් ගියේ බං. දැක්කද? හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මමත් තාසයි මට සබ්ස්ක්‍රයිබර්ස් 1k ගහන්න. දැන් අපි ගේම් එක ඉවර කරා. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් මේ කියන්නේ මේකෙන් දෙවෙනි කොටස බලාපොරොත්තු වන්නලු. මේක මේ පළවෙනි කොටස විතරයි. මේක ගේමින් සීරියස් එකක් මේ වට්ටක් කවුලුවගේ කතාවේ. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් ඔයාලට සුබ දවසක්. අදට මං ගිහිල්ලා මාව මතකද සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා මගේ තියෙන වැරදි අඩුපාඩු හදාගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ගියා.